ආයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම ඉලෙක්ට්‍රොනික්ස් ડોක්ටර් YouTube channel එක වෙනුවෙන් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම රතු පාට subscribe button එක ඔබලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක දාද්දි notification එක ළඟටම ගෙන්න ගන්න bell icon එක click කරන්න. ඉතින් මේකේ ප්‍රශ්නයක් අහලා තිබ්බා සංජු. අහලා තිනවා LED panel එකකට මේක දාන්න පුළුවන්ද කියලා. ඉතින් මේ සරලවම කියනවා නම් ඔව් පුළුවන්. ඉතින් පුළුවන් කියනවා වගේම ඉතින් පුළුවන් කියලා මේ මම කටින් කිව්වටම බෑනේ. ඉතින් සංජුට උත්තරයක් දෙන්න කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. ඔයාලා දකින්න ඇති දැන් මේ බල්බ් එක මේ ඔන් වෙනවා. ඒ කියන්නේ මේ බල්බ් එක මේ ඔන් වෙන්නේ මේ ඔරිජිනල් ඩ්‍රයිවර් සර්කිට් එක හරහා. නමුත් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ මේක වැඩ කරනවද කියලා මගේ ඩ්‍රයිවර් සර්කිට් එකෙන් තිබ්බ එකෙන්. ඉතින් බලන්න දැන් මම කරන්නේ මේක යන හතර ගලවලා මේකට මගේ අර තිබ්බ ඩ්‍රයිවර් සර්කිට් එක එහෙම නැත්නම් මං හදපු ඩ්‍රයිවර් සර්කිට් එක ඇඩ් කරගන්න එක. ඉතින් මේ ඒක ඉතර අමාරු වැඩක් නෙමෙයි. ඔයාලට මේක මම සරලව පැහැදිලිවම කියලා දුන්නා සර්කිට් එක හදන එක ඔක්කොම ටික මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක ගිහලා බලන්න මේ වීඩියෝ එක බලන්න කලින් කවුරු හරි ඒක බැලුවේ නැත්නම් මොකද මම මේ කමෙන්ට් එකකට පිළිතුරක් මේක දෙන්නේ. ඉතින් මේ පරිස්සමෙන් කරන්න කියලා මම ඒකේ වීඩියෝ එක ඉල්ලීමක් කරා. මොකද හේතුව මේක ඇත්තටම 230ත් එක්ක වැඩ කරන මේ ප්‍රශ්නයක් හින්දා මම දන්න තරමින් නම් මම මේ සර්කිට් එක ගොඩාක් මේ බල්බ් වලට දාලා තියෙනවා. මම ගෙදරත් ගොඩක් බල්බ් සාමාන්‍යයෙන් 8ක විතර තියෙන්නේ මේවා. මේ පිච්චෙන ගාන ඉතින් මම ඩ්‍රයිවර් සර්කිට් ගෙන්න දෙන්නේ නැහැ. මම මේ වගේ පරණ ටීවී වලින් එහෙම මේ කන්ඩෙන්සර්ස් ගලව ගන්න පුළුවන්. ඒතකොට පරණ කම්පියුටර් පවර් සප්ලයි වලින් ගලව ගන්න පුළුවන්. රෙක්ටිෆයර් ටික ගලව ගන්න පුළුවන්. එහෙම දාලා තමයි මම මේක හදලා තියන් ඉන්නේ. ඉතින් මට පහසු වෙන්න. ඔයගොල්ලන්ට පේන ඇති මේ ගලව ගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි ඩ්‍රයිවර් සර්කිට් එක තියෙන්නේ. මේකේ ධන සහ ඍණ කියන වයර් දෙක රතු පාටින් සහ කළු පාටින් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. කන්ඩෙන්සරේ දෙපැත්තට ධන හා ඍණ තියෙනවා නම් ඒ කන්ඩෙන්සරේ දෙපැත්තේ ධන හා ඍණ වලට තමයි ධන හා ඍණ වයර් දෙක සම්බන්ධ වෙන්නේ. ඉතින් මම මේ වයර් දෙක මේකෙන් පන්න ගන්නවා. ඉතින් රිමූව් කරගෙන මම මගේ ඔයගොල්ලන්ට මතක ඇති හැදුව සර්කිට් එකක් මීට ටික දවසකට කලින් පෙන්නුවා. ඉතින් මම ඒ සර්කිට් එකට පාස් කරනවා. මොකද මම ඒ සර්කිට් එක මේ වෙන එකට හයි කරේ නෑ. මේ මම තියන් හිටියා. මේ මගේ වැඩ වලට ගන්න ටෙස්ටිං වලට එහෙම තියන් ඉන්න එක. දැන් හදාගත්ත එක මම ඒක ටෙස්ටිං වලටම තියා ගන්නවා. ඉතින් ඒක දන් රින බලලා හරියටම පාස් ගන්න. එතකොට ඔයාලට මේ බල්බ් එක ඩ්‍රයිවර් සර්කිට් එකෙන් වෙන් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට මේ ඩ්‍රයිවර් සර්කිට් එක අර පොඩි බොක්ස් එක ඇතුළට දාගැනීම හැකියාවක් තියෙනවා. මොකද ඒක ඉඩ තියෙන හින්දා. දණ්ඩින මාරු කරගන්න නැතුව පාස් ගන්න. මොකද මේ ලොකු වෝල්ටේජ් එකක් තියෙන හින්දා දණ්ඩින මාරු කරගන්න එපා. ඉතින් මේක මේ විදිහට සම්බන්ධ කරගෙන මට තියෙන්නේ 230 වෝල්ට් වලට සම්බන්ධ කරලා ඕගොල්ලන්ට මේක වැඩ කරනවද කියලා පෙන්වන්න. හැම වෙලේම මේ වෝල්ට් 230ත් එක්ක වැඩ කරද්දි පරිස්සමෙන් වැඩ කරන්න ප්ලග් මොන හරි වයර් එකකින් ප්ලග් කරද්දි ඉස්සෙල්ලා අන්ප්ලග් කරලා තියෙනවද බලන්න සප්ලයි ලයින් එක. ඉතින් මේකේ තහඩුවක් තියෙන හින්දා පොඩ්ඩක් ඒකත් ගැන සැලකිලිමත් වෙනවා මම. ඕම් බලන්න මේක දාපුවාන් පස්සෙත් ඉතින් මේ බල්බ් එක ඔන් වෙනවා. ඔය වැඩ කරන්න යාලා තිබ්බ විදිහටම. ඉතින් ඔයාලට මම ඒකයි කියන්නේ මේ සාමාන්‍යයෙන් ඕනම විදිහකට මේක චෙක් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ගන්න ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරගන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම bell icon එක click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ හම්බෙතුරු ආයිබෝවන්.